May mata na. Yes! Hi. Demo එක අන්පැක් කරමු. ඉතින් මගේ තුන්වෙනි demo එක ඊයාවා. ඉතින් අන්තිම මම ඒක ඕපන් කරලා බලන්න හදන්නේ. මම කිව්වා පළවෙනි දෙවෙනි එක බඩු ටික හොඳයි. අර බොක්ස් ටික විතර පොඩ්ඩක් පොඩියට ඇවිත් තිබුණේ. මම හිතපු විදිය සයිස් එකට නෙමෙයි තිබුණේ. ඒක විතරයි පොඩ්ඩක් මගේ ඒක අවුලක් නැහැ මම ඒක කියවන එක හපනවා එක නිසා. ඉතින් පළවෙනි දෙවෙනි ඔඩර්ස් එක හොඳයි. දැන් තුන්වෙනි පැකේජ් එක අපි ඕපන් කරලා බලමු මොකද කියලා. මම බබාට තමයි වැඩිම බඩු ගත්තේ. ඔය කරේ යාට තමයි ගෙදරට මේ තුන්වෙනි පැකේජ් එකේ ගෙදරට ඒක තුනක් මම ඕඩර් කරා ගෙදරට ඕන කරලා බලුවේකුත්. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මේ තෙම ඕඩර් කරේ පළවෙනි පැකේජ් එක. ඉතින් මේක හැබැයි පළවෙනි එක ඉවරයි. කීප දවස්වලට මම මේක ටිකක් පරක්කු වුණා. හරි අපි දැන් ඕපන් කරලා බලමු. ඒක තමයි බලයි. කපන්න වැඩි. මට අයිටම් 18ක් තියෙනවා. කලින් පාර මම අයිටම් 17 කරේ. මේක 18ක් තියෙනවා. ඕපන් කරලා බලමු. මම හිතපු විදිහටම හරි කැලේ කියලා. ඉන්නේ ඒක මට ඊ දවසේ මේ ඕපන් කරලා මේ බලන්න ටයිම් එකක් දුන්නේ බබත් එක්ක. එහෙනම් දැන් ඉතින් තමයි මම මේක ඕපන් කරන්නේ. මේ වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් තිබුණා යාගේ. අදයි යන්නේ බලන්න නේද? මුලින්ම තියෙනවා මේක බබාට සමදිනාලේ පිටක් ගන්න කරලා බලමු. ඉතින් කියලා මේක බබාගේ සෙල්ලම් බඩු දාන්න. මේක මේ හොක් එකක් තියෙනවා. ඒක උල්ලන මේක ලස්සන ඩිසයින් කලර්ස් ඉන්න තිබුණා. මේ නමුත් මම දැම්මේ මෙන්න මේ කලර් එක. මේක මේ බිත්තිය ළඟ තියෙන්නේ. මේක ඇතුලේ ටෙඩි බියර්ස් එහෙම මේ දාගන්න. මම මේක ෆික්ස් කරලා බලන්න ෆොටෝස් එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම්. මේක හරිම ලස්සනයි. මේ හරිය ඉලක්ක කරන්නේ. මේක බබාට ගත්තේ. බබාගේ මේක බෑග් එකක්. කැප් එකක් තියෙනවා. කැප් නේ හැට්. මේක මම දාලා ෆොටෝස් හරි වීඩියෝස් හරි ගන්නම්. මේක ගන්නවා මේ ජූස් එක හදන්න. ඉතින් මේ ජූස් හදන්න ගත්තේ මම කිව්වේ මේ ඉතින් බලමු මේක අපි ඕපන් කරලා මේ කියලා මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙයි. මොකද මේ අයිටම් 18ක් තියෙනවා. කප් දෙකක් තියෙනවා. බ්ලෙන්ඩර් මේ චා දෙකක් තියෙනවා. ඒක මේ කප් එක තියෙනවා. ඒක අපිට මේ ලේසි කොහරි අරන් යන්න ඕන. ඒක යා කොහේ යනකොට ඉතින් අපිට අරන් යන්න ඕන පුළුවන්. මේකෙන් අහලා මේ බොටල් එකක් වගේ අපිට යූස් කරන්න පුළුවන් මේක. ඒක හොඳයි ඇත්තටම. ඒක වටිනවා. මම මේක ජූස් හදන්න මම කලින් ලංකාවේ එකක් ගෙනාවා. ඒක එච්චර ක්වොලිටි නැහැ. ඒ නිසා මම ඒක කැමතිනේ නෑ බය වුණා. ඒක සිලිකන්. මේක හැබැයි මෙතන ඇතුලේ තියෙන්නේ මේ මොනවද මේ කියන්නේ? ඇලුමිනියම්. හරි මොකක් හරි හොඳ නේද ඒක. මේක ගණන් වැඩි. අර සිලිකන් එකට වඩා මේක ගාණ වැඩි. අපිට මේක මේ සිලිකන් මේක කව එක රිමූව් කරන්න පුළුවන් මෙතනින්. මේක මට හිතෙනවා ගොඩක් හොඳයි කියලා. මේක ස්ටික් වෙනවත් එක ටේබල් එකට මම ගත්තේ මේකයි. බෝල් එකයි පිඟාන ප්ලේට් එකයි විතරයි. මේ දෙක විතරයි. මේක සෙට් එකම මේ ගන්න තියෙන නමුත් මම මේ අර මේකේ එන හැන්ද වලට කැමති නැහැ. මොකද මේ කට යන්න පුළුවන් නිසා. ඒක සිලිකන් නෙමෙයි. මම සිලිකන් වෙනම ස්පූන් ගත්තා. මේ දෙක ගත්තා. මේ මෑන් බීල් එකක් තියෙනවා. මම තාම මේක උඩ කරපු නිසා මේ සිම්බල් සෙට් එකම ගත්තේ නැහැ. ඉතින් ඕන තියෙන නිසා ඕනේ නැහැ. ඉතින් ගොඩක් මේ දෙක විතරයි මම ඕඩර් කරේ. මේ දෙකට දිරම් 30 ගාණක්. මේ
මෙයා ඉතින් මේ ටිකක් ගානක් බබාට මේ ගත්ත දැන් යාට මට ප්ලේට් එක දුන්නා කියන්නේ කණින් අතින් කන්න පුරුදු වෙන්න. ඊළඟට මෙන්න මේක මෙයාට ගත්තේ කෑම කවද්දි මෙයාගේ ඇඳුම ඔක්කොම දැනෙනවා කෑම සම්බන්ධව දාගෙන. සමහරක් ඒවා මේ කලයට යන්නේත් නෑ මේ කෑම වල. අර ඒ වෙලෙම සේජුත් තමයි මේ තියෙන්නේ. මේ ඉතින් මෙන්න මේක ෆුල් කවර් වුණාගේ ඇඟම එයාගේ ඇඳුම මේ ගෑවෙන්නේ නැහැ. මේ ලස්සනයි නේද? ස්ට්‍රෝබෙරි ඒක ලස්සනයි. ඒක මට මෑන් මුළු ඇඟම කවර් වෙන්න පුළුවන්. මොකද නැත්තම් එයා එහෙම මේම හැමතැනම ගා ගන්න නිසා. මෙන්න මේක මම එයාගේ ෆොටෝ ෂූට් එකකට තමයි ගත්තේ. ඒ ෆොටෝ ෂූට් නම් ෆොටෝ ෂූට් එක කරාට පස්සේ මේ කියනකම් බලන් හිටියා ෆොටෝ ෂූට් එක කරන්න. වෝටර්මෙලන් කේක් එකක් හදලා මේ මෙයාට අඳවන්න. ලස්සනයි නේද? අනේ so cute. මන්ට මේක ගත්තේ මම බබාට සිරිලැක් කේක් ඒවා මේ දිය කරගන්න හැන්දෙන් ටිකක් අමාරුයි. මේ චූටි එකක් ගත්තේ මෙයාගේ චූටි කප්නේ තියෙන්නේ ඉතින් ඒක දාලා හරි ඊළඟට තියෙනවා මෙන්න මේක ගෙනාවේ බබාට මේ ටේබල් එකේ එයා කෑම කන වෙලාවට ටිකක් මගේ වුණාම මේ මෙන්න මේක අරගන්න පුළුවන්. මේක කැරකෙනවා සද්ද එනවා. එකත් හොඳ වෙනවා. මෙන්න මේක මම වලට ඕපන් කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි තියෙන්නේ. මේක මම ගෙනාවේ බබාගේ සෙල්ලම් බඩු හැම තැනම. ඉතින් දැන් ටික සෙල්ලම් බඩු වැඩි වෙනවා. එකපාර මේ ප්‍රමාණය දෙන නමුත් 1 2 3 ගන්නකොට මේක එකතු වෙනවා. මේම දෙකක් හුක් දෙකක් තියෙනවා. මේකේ තියෙන්නේ මෙන්න මේ තරම් මම හිතුවේ මේක මිනවල ටිකක් ලොකු ඇති කියලා මේ ෆොටෝස් වල පේන විදිහට. නමුත් ඒක පොඩි ලොකු ටොයිස් ප්‍රමාණයක් දාන්න බෑ. නේ? මේකේ එල්ලන්න මේ කැලි දෙකක් තියෙනවා. මේ මම හිතන්නේ මේවා මේකට වෙන්නේ නැති. ඔව් මෙන්න තමයි එල්ලන්න තියෙන්නේ. මේ මම ටිකක් ලොකුවට තියෙනවා කියලා. it's okay. එච්චර ලොකු ගානක් ඔන්න නැහැ. ඉතින් මේක පොඩි ආසලමර ගොඩක් දාන්න අමාරුයි. පොඩි මෙන්න මේක බබාගේ ස්ටෝර් එකටයි හයි චෙයාර් එකටයි දෙකටම තමයි ගත්තේ එක. මේක මේ හයි චෙයාර් එකට යූස් කරන්න පුළුවන්. ස්ටෝර් එකටත් පුළුවන්. මෙන්න මෙහෙම ඒකත් හොඳයි. මේ කුෂන් එක මේ මට පෙන්නන්න. මෙන්න මේක මං ගෙනාවේ ඕල් ආර්ට් එකක්. මම මෙයාගේ මේ ඕල් ආර්ට්ස් මම විත්තිය හදිනේවා. මම ඇඳේ ඇනිමල්ස් තුන් දෙනා. හැබැයි මට මේ තව එක තැනක් තියෙනවා. කික් තැනක්. ඉතින් මෙතනට මට හිතුණා ඕල් ආර්ට් එකක් දැම්මත් හොඳයි කියලා. මම හිතපු සයිස් එකකින් එල්ලද දන්නේ බලමු. ඒක දිග නම් තියෙනවා. නමුත් මේ උස චූටි වගේ. හලෝ මේක මේ මෙහෙම උඩට මේ මෙහෙට මම හිතිය ලොකුවට තියෙන්නේ. හැබැයි මේක දිගට තියෙන නමුත් උස ටිකක් මදි. මම මේක හැදේ අතන විදියට බලමු. මම මේක ගහලා තමයි මෙන්න මේකත් මම හිතපු විදිහට නැහැ. මම මේක කිව්වේ ටිකක් මේක මෙච්චරක් විතර තව පළලට තියෙනවා කියලා මේ ප්‍රමාණය. මේක උසම මේ දිග ඕකේ පළලට තියෙනවා කියලා මම මේක බබාගේ පොත් කියන්න මෙතන වෝල් එකට ගහලා තමයි ගත්තේ. මේක මම ගොඩක් දවස් නම් ගන්න try බල හිටියා. නමුත් මට මේක ෂුවර් නැහැ. මේක ගත්තේ නැහැ. නමුත් දැන් මම මේක දැම්මා මේ කමක් නැහැ කියලා බලන්න ඕනේ කියලා. ලොකු නෑ ළමයි මෙන්න මේවා ඔය විත්තියට ගන්න. මම මෙයාගේ මේ පොත් වගේක් තියෙනවා. ඒ පොත් ටික තියනවා මේ ගත්තේ මේ මෙන්න මෙහෙම තමයි එන්නේ. අපි ඔන්ලයින් ඔඩර් කරලා දෙන්න ඕක තමයි ප්‍රශ්නේ.
අපි හිතන විදිහට මේ අපි හිතන විදිහට ඉතින් එන්නේ නැහැ. මම දෙකක් ගත්තා. මේ දෙකම එකට ආවේ. මම කිව්වා මම ස්පූන් වෙනම ගත්තා කියලා සිලිකන් ස්පූන් දෙකක් ගත්තා. අරකින් එන සෙට් එකේ තියෙන ස්පූන් ගන්න එක මේ ගොඩාක් ඒක ඇලුමිනියම් එකම බය. මේක නම් මේ ඇනෙන්නේ නැහැනේ. මේක මේ අනුනත් දෙන්නේ නැහැ. මේක වැදුනත් කටේ ගිහලා. මේක මට යට තනියෙන් මේ අතට දෙන්න පුළුවන්. ඒක කන්න මෙයා අතට ඉල්ලනවා මම හැන්දෙන් යට කවද්දී. ඉතින් මේක මට ඇගේ අතට බය නැතුව දෙන්න පුළුවන්. මෙන්න මේ දෙක එක පින්ක් කලර් එකේ මම ඕඩර් කරේ. ඒක පින්ක් කලර් එකේ නැත්නම් ඒක හොඳයි. ඊළඟට බලන්න මෙන්න මේක. මේක මම ගත්තේ කිචන් එකට. මේ කිචන් එකේ බෑග් තියෙන හැමතැනම කෙනෙක් බෑග් එකට දාලා තියෙන ගොඩක් මට මේක හිතුණා මේ බෑග් කියන්නේ සිලි බෑග් අපි බඩු එහෙම ගෙනාවම මේ shopping bags එහෙම දාලා තියන්න මේකට. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. මේක අලවන්න මේක ස්ටිකර් එකක් තියෙන මේක බිත්තියේ අලවන්න තියෙන්නේ. නිසා මේක මේ අලවන්න පුළුවන්. මොකද මේ බිත්තිය ටයිල් තියෙන්නේ. එතකොට මේක හොඳට ඇලවිලා තියෙවි. මේක තියෙන ඩබල් ටේප් එකක්. මේක කිචන් එකට ගත්තේ. මේක ඇතුළට මේ බෑග්ස් දාන්න. ඒකත් හොඳයි. මෙන්න මේක මේ ෂෝස් මෙයාට ඇක්ටිවිටිස් වලට තමයි මම නෑ. මෙයාට අල්ලන්න බොක්ස් වල ප්‍රකට දාලා මෙහෙම එළියට අදින්න වගේ රිවිස් ගොඩාක් තියෙනවා මේකෙන් කරන. මම මේ නර්සරිකේ වැඩ කර නර්සරිකේදී ළමයින්ට ඇක්ටිවිටිස් කරා මේ ෂෝස් වලින් මේ කලර් ගොඩ තියෙනවා නර්සරි. මේක කලර්ස් හතරම දිගන්න තමයි. ඒක මිස් කරනම් ටිකක් කලර්ස් ගොඩක් ගන්නකොට ටිකක් ලුක් ගන්නක් යනවා. ඉතින් මම දැනට මේක මම අරගත්ත මම කිව්වේ වෙනම ගත්තා කියලා සිලිකන් ස්පූන් එකක්. Okay, මේ සිලිකන් ස්පූන් එක මේක හොඳයි. හොඳ මේ වාක්‍ය සිලිකන් ස්පූන් එක ආන්න සිලිකන් ස්පූන් එක ගාලා උගුරට වදින එක නෝ. පත් ගන්න. මේ දෙපඩි දෙකකුත් ගෙනාවා. ස්පූන් ඉවරයි බබාගේ බඩු නේ. දැන් මේ පිළිරණ ගොඩක් කරා කියලා. what? මේක බබාගේ ඔළුවට නානකට යොස් කරන්න ගත්තී ප්‍රශ් එකක් මේ ඔළුව අතුලන්න මේක මේ විදින්නේ හරිම සොෆ්ට් සිලිකන් එකක් කණි බටන් කාටද? ඒකෙන් ඔළුව අතුලන්න කෙස් ටික මේක හරි සනීපයි. තව තියෙනවා අවසාන එක කොහෙද? මට මෙන්න මේක මතක නෑ මොකද්ද කියලා. මේක මොකද්ද? ලබාලු මට මතක නෑ මොකද්ද කියලා. මම ගත්තේ කාරිකට. කාරිකට මේ ෂීට් එකට. සබාගේ බඩ දාගෙන. ඒක හොඳයි නේ. මේකට බෝතල් දැම්ම හැකි. පොකට්ස් ගොඩක් තියෙනවා. ඒක බඩ දාගෙන ටොයිස්. නව නැත්තම් ටිෂු එහෙම යූස් කරලා දාගන්න පුළුවන්. ඔක්කොම දාගන්න මේක හොඳයි. දාන්නට වටිනවා. දාන්නට වටින එක මේ අපි කායිකේ මේ මේ ෂීට් එක ගන්නත් ලේසි. මේ ෂීට් එක ඉස්සරහම මේකයි. try finish ඉවරයි. හරි දැන් ඉතින් මේකේ තුන් පැකේජ් එකක් අන්පැක් කරා. තව මම ඔයාලට ඕඩර් කරොත් ඔයාලට පෙන්නන්නම්. මේවා යූස් කරන වීඩියෝස් මම දාන්න. එහෙනම් බයි බයි.